guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ගෙනාපු vlog එක තමයි journaling. journal එකක් හරියට හදාගන්න කොහොමද? මම අද ගෙනාවේ bullet journal එකක් හරියට හදාගන්න කොහොමද කියලා. ඒ වගේම weekly plan එකක් හරියට හදාගන්න කොහොමද කියලාත් මම ඔයාලට අද හදලා පෙන්නනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අද journal එක ගෙනාවේ වෙනදට වැඩිය ටිකක් වෙනස් විදියට. ඒ කියන්නේ ගොඩක් කාලේ අඩුවෙන් කාලේ ගොඩක් වැය කරන්නේ නැතුව සිම්පල් විදියට ඒ වගේම ලස්සනට ජර්නල් එකක් අපි හදාගෙන තියාගන්න කොහොමද කියලා තමයි මම මේ බ්ලොග් එකෙන් ගෙනාවේ. ඉතින් මම නොවැම්බර් මන්ත් එක මේකට තෝරගත්තා හැලොවින් තීම් එකෙන් ජර්නල් එක කරන්න නිසා. ඉතින් මේ විදියට මම දැන් පටන් ගන්න මගේ ජර්නල් එක කරන්න. බුලට් ජර්නල් එකක් අපි සාමාන්‍යයෙන් මන්ත්ලි හදන ජර්නල් එකක් තමයි බුලට් ජර්නල් එකක් කියන්නේ. කියන්නේ ඒක මන්ත්ලි හදලා අපි හැමදාම කරගෙන යනවා. ඉතින් මාසයක් ප්ලෑන් කරගන්න හොඳම විදිය බුලට් ජර්නල් එකක් කියලා කියන්න පුළුවන්. බුලට් ජර්නල් එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ ඩේලි රූටීන් එක වෙනස් කරගන්න. ඒ වගේම ඔයාගේ තියෙන හැබිට් ඒවා හරියටම ගෙනියන්න නැත්නම් ඔයාලට අලුත් හැබිට් එකතු කරගන්න. මේ විදියට ටයිම් බැලන්ස් කරගන්න හොඳම විදියක් තමයි බුලට් ජර්නල් කියන්නේ. ඉතින් බුලට් ජර්නල් එකක් ඔයා ඩේලි කරන් යනවා කියන්නේ ඔයාගේ මාසයක් ඇතුළත ඔයාව ඉම්ප්‍රූව් කරගන්නවා වගේ වැඩක්. ඉතින් මේ බුලට් ජර්නල් කරනවා කියලා බුලට් ජර්නල් එක මුලින්ම මාසෙන් මාසට හදද්දී ඒ මාසේ මුල මේක හදද්දිවත් මම නම් කැමති නෑ මේකට එච්චර ලොකු කාලයක් නාස්ති කරගන්න. ඉතින් ජර්නලින් කරනවා කියලා මේකට ලොකු කාලයක් නාස්ති කරන්නේ නැතුව මේක ටිකක් සිම්පල් විදියට ගොඩක් දේවල් අඩුවෙන් හැබැයි වාට ඕන දේවල් ටික ඔක්කොම එකතු කරගලා හදන්න පුළුවන් නම් ඒක තමයි හරිම විදිය ජර්නල් එකක් වෙන්නේ. ඉතින් ඒ නිසා මම නම් ජර්නලින් කරද්දී මේ විදියට ගොඩක් දේවල් ගොඩාක් වැඩ අඩුවෙන් හැබැයි ලස්සනට සිම්පල් විදියට ඕන දේවල් ඔක්කොම එකතු කරලා ජර්නල් එක හදා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ නොවැම්බර් මන්ත් එකේ ජර්නල් එක හැදෙන විදිය. ඉතින් ජර්නල් එකේ ෆස්ට් පේජ් එක මේ විදියට හැදෙනවා. ඉතින් මම මේක පෑන් එකකින් ඇඳගෙන ඊට පස්සේ ප්ලැටික්ලම් වලින් මේ විදියට ඉක්මනට ලස්සනට මේක කලර් කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජර්නල් එකේ බුලට් ජර්නල් එකේ පේජ් එක ෆස්ට් පේජ් එක ඔයාලා කැමති තීම් එකකින් හදන්න නැත්නම් ඔයාලට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් සිම්පල් විදියට කරාම ඒක දැක්ක ගමන් අපිට ඒකේ පොඩි ලස්සනකුත් තියෙනවා. ඒ වගේම මේකේ පොඩි පිළිවෙලකුත් තියෙනවා. මම මේ විදියට මගේ ජර්නල් එක කරගෙන යනවා. මේ ජර්නල් එක ගැන කියන්න ඕනේ මේ පාර මගේ ජර්නල් එක ගිය පාර ජර්නල් එකටත් වැඩිය ටිකක් සිම්පල් විදියට හැදුවා. ඉතින් මේ තියෙන්නේ එක. මේ ෆස්ට් පේජ් එක මම මේ විදියට නොවැම්බර් තීම් එකට හදලා ඊට පස්සේ මම මෙතන this month page එකට මං හදාගත්තා කැලෙන්ඩර් පිටුවක්. මේ මාසේ කැලෙන්ඩර් පිටුව හදාගත්තේ මොකද මේ මාසෙම මට තියෙනවා නම් මොකක් හරි දවසකට විශේෂ දෙයක් මට පුළුවන් ඒක මේකේ මාක් කරන්න. ඕන දවසේ තියෙන විශේෂ දේවල් ඔයාලට මතක් වෙන්න මේකේ මාක් කරගන්න පුළුවන් ඔයා කැමති වෙලාවට. ඉතින් ඒකට තමයි මම මේ this month page එක ස්පෙෂල් නෝට් මාක් කරගන්න මෙන්න මේ විදියට හදාගත්තේ. ඉතින් this month page එකයි මගේ ෆස්ට් පේජ් එකයි හදලා ඉවර වෙලා මූඩ් ට්‍රැකර් එක මම මේ විදියට හදාගත්තා. මූඩ් ට්‍රැකර් එකට විතරක් මම වෙනම පේජ් එකක් වෙන් කරේ. මොකද මට ඕනේ මාසයක් ඉවර වෙද්දී මගේ මාසෙම මම කොහොමද ඉඳලා තියෙන්නේ කියන දේ බලාගන්න. ඉතින් ඔයත් පොසිටිව් වෙන්න ඕන කෙනෙක් නම් මූඩ් ට්‍රැකර් එක දැක්ක ගමන් හදාගන්න. එකෙන් ඔයාලට ලොකු ප්‍රතිඵලයක් තියෙයි. ඉතින් එනිත් හැබිට් ඔක්කොටම මම වෙනම හදන්න නැතුව මේකත් මේ මාසේ මේ මන්ත් එකේ කැලෙන්ඩර් පේජ් එක වගේ කොටු රෝල් වලින් කොටු රෝල් පිටුවකින් මෙන්න මේ විදියට වෙනම පොඩි කොටස් 6කට කපාගෙන ඊට පස්සේ තමයි මම මේක වෙනම හදන්න නැතුව මේ විදියට එකතු කරලා එකම පේජ් එකකට හැබිට් ට්‍රැකර් ටික ඔක්කොම ගත්තේ. ඉතින් මම කියවනේ මේ පාර මම හදන්නේ ගොඩාක් සිම්පල් විදියට කියලා බුලට් ජර්නල් එක. ඒ නිසා මම මේ විදියට මගේ හැබිට් ට්‍රැකර් එක විටමින් ස්කින් කෙයා වර්ක්අවුට් ෂවර් ස්ටඩි සේව් කියලා වෙනම පේජ් වලට ගන්න නැතුව එකම පේජ් එකක මට මාක් කරන්න ලේසි විදියට හදාගත්තා. ඊට පස්සේ මේ පේජ් එක මම වෙන් කරා මගේ බජට් පේජ් එක විදියට.
මේක නම් පොඩියට හදන්න බෑ ඉතින්. ඒ නිසා තමයි මේකට වෙනම පේජ් එකක් ගත්තේ. මොකද ඉතින් මේකේ ලියන්න දේවලුත් ගොඩක් තියෙයි. පොඩියට හදලා මේක කරගන්න බෑ. ඒ නිසා එකටත් වෙනම පේජ් එකක් හදලා ඊට පස්සේ මේ තමයි මගේ බුලට් ජර්නල් එකේ මේ මන්ත් එකේ බුලට් ජර්නල් එකේ ලාස්ට් පේජ් එක. ඉතින් මෙමරීස් වලට වෙනම පේජ් එකක් වෙන් කරා. මොකද මෙමරීස් උත් ඔයාට එක එක ඒවා ලියන්න තියෙයි. අපි දන්නේ නෑනේ මේ මන්ත් එකේ අපිට කොච්චර දේවල් ලියන්න තියෙයිද කියලා. ඒ නිසා මෙමරීස් වලටත් වෙනම පේජ් එකක් වෙන් කරා. මේ විදියට සිම්පල් විදියට පේජස් 6කින් මගේ බුලට් ජර්නල් එක නොවැම්බර් මන්ත් බුලට් ජර්නල් එක හදලා ඉවර කරා. මේ තියෙන්නේ මගේ ලස්සනට හදපු නොවැම්බර් මන්ත් බුලට් ජර්නල් එක. මේ බුලට් ජර්නල් එකෙන් පස්සේ ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ මම කොහොමද වීක්ලි ප්ලෑන් එකක් හදන්නේ කියලා. වීක්ලි ප්ලෑන් එකත් අපි හදද්දී ගොඩාක් ලොකු දේවල් එකතු කරලා පිටු ගණන් හදන්න නැතුව ගොඩක් සිම්පල් විදියට හදන්න පුළුවන් නම් හොඳයි. මොකද වීක්ලි ප්ලෑන් එක සතියෙන් සතිය හදන්න ඕන දෙයක්නේ. ඒ නිසා සතියක් මුලදී වීක්ලි ප්ලෑන් එක හදද්දී ගොඩාක් කාලේ නාස්ති කරන්නේ නැතුව හැබැයි ඔයාලට දැක්ක ගමන් මේක කරන් යන්න ආස හිතෙන විදියට සිම්පල් විදියට වීක්ලි ප්ලෑන් එක හදාගන්න තමයි දැන් මං යන්නේ. ඉතින් ඒකෙදිත් මගේ තීම් එක විදියට හැලොවින් තීම් එක අරගෙන මේ විදියට ෆස්ට් පේජ් එක විතරක් පොඩ්ඩක් ලොකුවට ඇඳලා පොඩි චිත්‍රයක් ඇඳලා ඒකටත් ගොඩාක් වෙලාව නාස්ති කරන්නේ නැතුව ඊට පස්සේ මම මේ වීක් එකේ තියෙන දවස් 7 ලේසියෙන් මෙන්න මේ විදියට මාක් කරගත්තා. පොඩ්ඩක් ඇඳගත්තා. වීක්ලි ප්ලෑන් එකක් අපි වීක් එකෙන් වීක් එකට හදන්න ඇත්තටම අපිට මන්ත් එකටම අපේ දේවල් වැඩ ප්ලෑන් කරලා තියාගන්න බෑ. මොකද එහෙම තිබ්බත් ඒක හරියට කෙරෙන්නේ නෑ. බුලට් ජර්නල් එකකට වැඩිය වීක්ලි ප්ලෑන් එක වෙනස් වෙන්නේ. ඔයාගේ වීක් එකේම තියෙන දේවල් ටික ඔයාට සාමාන්‍යයෙන් ඔක්කොම දේවල් ටික වගේ ප්ලෑන් කරලා තියාගන්න පුළුවන් විදියට. ඒ නිසා මේ වීක්ලි ප්ලෑන් එක ඉතින් වීක් එකෙන් වීක් එකට හදන්න වෙන නිසා මේක මන්ත්ලි බුලට් ජර්නල් එකටත් වැඩිය ගොඩක් කාලය අඩුවෙන් තමා මේකට වැය කරන්න ඕනේ. ඒ නිසා වීක්ලි ප්ලෑන් එකත් සිම්පල් විදියට තමයි මම නම් හදාගන්නේ. ඉතින් මේ අයිඩියා එකට ඔයාලත් කැමති වෙයි. මොකද ගොඩාක් වෙලා කාලේ නාස්ති කරන්නේ නැතුව ඔයාගේ ජර්නල් එක ලස්සනට තියාගෙන යන්න පුළුවන් මේ ක්‍රමෙන්. ඉතින් මේ විදියට මගේ වීක්ලි ප්ලෑන් එකත් හදලා ඉවරයි. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එකකින් ඔයාලා හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා බුලට් ජර්නල් එක හදන විදියයි වීක්ලි ප්ලෑන් එක හදන විදියයි ගැන. 2026 අවුරුද්දට හෑන්ඩ්මේඩ් අයිටම් වලින් විතරක් බජට් එක අඩුවෙන් මම ස්ටඩි ටේබල් මේකෝවර් එකක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් මේ ව්ලොග් එකටත් ඔයාලා හැමෝටම මං ඉන්වයිට් කරනවා. thank you bye.